ඉතින් ඔන්න ගොඩක් ආදරෙන් ඔයාලව අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. දැන් මේ අපි දෙන්නත් එක්කම යන්න හදන්නේ අයියාගේ යාළුවෙක්ගේ birthday party එකක් තියෙනවා. ඉතින් අපි දෙන්නටත් එන්න කියලා තිබ්බා. අයියා වැඩට ගිහිල්ලා වෙලා ටිකක් නිදාගෙන හැරිලා තමයි දැන් මේ අපි දෙන්නත් එක්ක යන්න පිටත් උනේ. දැන් වෙලාව මං හිතන්නේ දවල් 12ත් පහු වෙලා. ඉතින් දැන් අපි දෙන්නත් එක්කම හෙට යන්න තමයි හදන්නේ. අපි දෙන්න දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඊමාර්ට් එකට. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් වටපිටාව පෙන්නන්නම් ඊමාර්ට් එකේ තියෙන බඩු කොහොමද කියලා. හැබැයි ඉතින් ෆුල් වීඩියෝ එකක් මම ඉස්සරහට අරගෙන එන්න. දැන් මම නිකන් චුට්ටක් පෙන්නන්න. හරි ඉතින් ඔන්න අපි එකකින් ගන්න ඕන දේවලුත් අරගෙන දැන් යන්න තමයි පිටත් වෙන්නේ. අපි ඉතින් එතෙන්ට ආවට මම එතන වීඩියෝස් නම් ගොඩක් ගත්තේ නැහැ. කෑම කඩේක තමයි තිබ්බේ පාටි එක. ඉතින් අපි එතන ටිකක් වෙලා ඉඳලා අයියාගේ තව යාළුවෙක් එක්ක යාට බඩු වගේක් ගන්න කොස්කෝ මාර්ට් එකට යන්න ඕනේ වුණා. ඒකේ හින්දා අපි තේගු යන්න පිටත් වුණා. ඔන්න ඉතින් අපි දැන් ආව තේගු වලට. ඉතින් අයියාගේ යාළුවා ෆොටෝ ගහනවා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් ඔන්න එයා කැමරාවත් අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් අපිටත් ලස්සන ෆොටෝ ටිකක් අරන් දුන්නා එතනදී. ෆොටෝ ගහලා එහෙම ඉවර වෙලා අපි හැමම ආවා කොස්කෝ මාර්ට් එකට. කොස්කෝ මාර්ට් එක කියන්නේ ඒකේ ගොඩක් තොග විදියට බඩු ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවට යන කෙනෙක් වගේ නම් ගොඩක් වෙලාවට ඉන්නේ කොස්කෝ මාර්ට් එකෙන් තමයි බඩු ගන්න. චොක්ලට් වර්ග එහෙම ගොඩක් තියෙනවා. ඉතින් මම ඔයාලට ඒවා පෙන්නන්න. වීඩියෝ එක දිගටම බලන්න. කොස්කෝ මාර්ට් එකට ඇතුල් වෙන තැනම තියෙන්නේ ටීවී, එතකොට ෆෝන් වර්ග ඒවා තමයි දාලා තියෙන්නේ. Samsung ෆෝන් වෙනම, iPhone වෙනම, Samsung watch, එතකොට iWatch ඒ වගේ දේවල් වෙන වෙනම ගණන් එක්ක යාලා ඩිස්ප්ලේ වෙන්න දාලා තියෙනවා. ඉතින් අපිට ෆෝන් එකක් ගන්න ඕන නම් ගිහිල්ලා ඒක අතට අරන් අපිට බලන්න පුළුවන්. ඒ බලලා අපිට ඕන නම් ගන්න පුළුවන්. යාලා ගණන් එක්ක මෙතන දාලා තියෙනවා. ඒ වගේම ඒ ගැන වැඩිදුර දැනගන්න ඕන නම් එතන ඉන්න සේවක එක්කෙනෙක්ගෙන් අපිට විස්තර ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති.
පල්ලෙහාත් පොඩ්ඩක් ඇවිදලා දැන් මේ ඊළඟ ෆ්ලෝ එකට තමයි යන්නේ. මොකද ඒකේ තමයි චොක්ලට් වර්ග තියෙන්නේ. අපිට බඩු ගන්න නෙමෙයි අද ආවේ. අයියගේ යාළුවාට බඩු වගේක් ගන්න. එයා ලංකාවට යන හින්දා ඉතින් එයාට චොක්ලට් ටිකක් ගන්න ඕන හින්දා තමයි ආවේ. ඉතින් උඩ තට්ටේ තමයි ඒක තියෙන්නේ. අපි ගිහින් බලමු මේවයි ගණන් කොහොමද කියලා. අපි දැන් ආවා චොක්ලට් තියෙන පැත්තට. ඉතින් අපි බලමු මොනවද තියෙන චොක්ලට් සහ ඒවයි ගණන් කොහොමද කියලා. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලාම ගන්නේ ෆෙරරෝච්චෝ චොක්ලට් එකේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මේක ගොඩක් රස චොක්ලට් එකක්. ඉතින් අපි ඒකිනුත් එකක් ගත්තා. මේකේ චොක්ලට් බෝල 48ක් තියෙනවා මට මතක විදිහට. ඒකේ ගාන මට හරියට මතක නෑ. මට මතක විදිහට මාන් 1.7 ගානක් වගේ තමයි මතක. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 3800ක් විතර වෙනවා. ඔන්න ඉතින් ඒකත් අරගත්තා. ඒක මෙතන එහා පැත්තේ තිබ්බා චොක්ලට් කාසි. චොක්ලට් කාසි බෝතලයක් උනේ රුපියල් 4400ක් වගේ ගානක් තමයි. ඒකේ කීයක් තියෙනවද කියලා මම බැලුවා. ඒ වුණාට මට ඒකේ තියෙන ගාන හොයාගන්න බැරි වුණා. කීයක් තියෙනවද කියලා. ඒක ලංකාවේ මුදලින් රුපියල් 4400ක් විතර වුණා. ඉතින් මේ වගේ චොක්ලට් වර්ග ගොඩක් තියෙන තැනකට ආවම ගන්න මොනවද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. ඒ තරම්ම පිස්සු හැදෙනවා මේ තියෙන චොක්ලට් ටික දැක්කහම. ඉතින් ඔයාලටත් පේනවා ඇති මෙතන ගොඩාක් එක එක වර්ගවල චොක්ලට් තියෙනවා. සමහර තැන්වල එක එක චොක්ලට් වර්ග අපිට try කරලා බලන්න සාම්පල් තියලා තියෙනවා. ඉතින් ඒ වගේ තැනකින් තමයි මේ අපි චොක්ලට් කෑල්ලක් කාලා බැලුවේ. ගොඩක් කාලෙකින් පෙනිරහම මම කෑවේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා දැන් මෙතනින් චොක්ලට් කෑල්ලක් කෑවා. ඉතින් ඒක ගොඩාක් රසයි හින්දා. දැන් ඊළඟට අපි යන්නේ ආයෙමත් චොක්ලට් ගන්න. ඉතින් මෙන්න මේ චොක්ලට් එක මම කලින් කාලා තියෙනවා. මට ලංකාවෙද්දි අයවලත් තියෙනවා. මම මෙහෙට ඇවිල්ලත් කාලා තියෙනවා. අපේ ගෙවල් වලටත් ඒක ඇවලා තියෙනවා. මේ චොක්ලට් එක රසයි. මේ චොක්ලට් එකෙත් එක එක වර්ග වලින් තියෙන්නේ. මේ චොක්ලට් එක අද රේට් එකට බැලුවොත් රුපියල් 3700ක් විතර තමයි වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඩබ්ලි රවුන්ඩ් චොක්ලට් එක.
ඒ වගේම මේ තියෙන්නේ හැමෝම දන්න KitKat චොක්ලට් එක. අපි ඉතින් KitKat එකනොත් පැකට් එකක් ගත්තා. ඒකේ ගාන අපිට වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. මේ තියෙන්නේ Kinder චොක්ලට් එක. ඉතින් මේ චොක්ලට් එක නම් පුදුම රසක් තමයි තියෙන්නේ. මේ චොක්ලට් එක ලොකු පොඩි හැමෝම කන්න කැමති චොක්ලට් එකක්. ඉතින් මමත් කන්න කැමති චොක්ලට් වලින් ගොඩක්ම කන්න කැමති චොක්ලට් එකක් තමයි මේ Kinder චොක්ලට් එක. ඒකේ තියෙන මිල්ක් ගතිය නිසා ඒ චොක්ලට් එක ගොඩක් රසයි. ඉතින් අපි ඒකනොත් එකක් ගත්තා. ඒක අද රේට් එකට බැලුවොත් ලංකාවේ සල්ලිනේ රුපියල් 2800ක් විතර තමයි උනේ. ඉතින් මං කිව්වනේ මේ කොස්කෝ එකේ එක එක තැන්වල එක එක අයිටම් සෑම්පල් චෙක් කරන්න තියලා තියෙනවා. ඉතින් මෙතන තිබ්බේ මේ රෙඩ් ඇපල් ටී එකක්. ඉතින් ඒකත් අපි try කරලා බැලුවා. ඒකේ කිසිම පැණි රහක් නැහැ. මට නම් එහෙම ලොකු රහක් නැහැ. ඒකත් අපි බීලා බැලුවා. අරක්කු වයින් තියෙන පැත්තෙන් එයාට ගන්න ඕනේ දේවල් ඒ ටිකත් අරගෙන ඊට පස්සේ අපි ආවේ පළතුරු තියෙන පැත්තට නිකන් බලන්න. එතන තිබ්බ ඇපල් එක මල්ලක් රුපියල් 5200ක් විතර තමයි වෙන්නේ ලංකාවේ සල්ලි වලින්. ඒ වගේම ඊට මෙහා පැත්තේ තියෙනවා චමී කියලා මෙහි තියෙන පළතුරක්. අපේ ගමෙත් වැඩිපුරම තියෙන චමී තමයි. ඉතින් මේ චමී එක මල්ලක් රුපියල් 4900ක් විතර තමයි ලංකාවේ සල්ලි වලින් එන්නේ. මේ මැංගුස් එක බෑග් එකක් රුපියල් 6500ක් විතර වෙනවා.
ඇත්තට මේක ගොඩක් බරයි. කිලෝ 5ක් බරයි. ඉතින් ඒක රුපියල් 5500ක් විතර තමයි වෙන්නේ. දැන් ඉතින් ගන්න බඩු ටික අරගෙන ඉවර වෙලා බිල් එක පේ කරන්න තමයි ආවේ. ඉතින් අනිවාර්යයෙන්ම කොස්කෝ මාර්ට් එකට යනවා නම් කොස්කෝ කාඩ් එකක් හදා ගන්න ඕනේ. එයාලා කොස්කෝ කාඩ් එක අනිවාර්යයෙන්ම බලන ඒ ෆොටෝ එකේ ඉන්නේ ඒ එක්කෙනාමද කියලා. හැබැයි එයාලට චෙක් වුණොත් එහෙම වෙන කෙනෙක්ගේ කාඩ් එකක් තව කෙනෙක් අරන් ඇවිල්ලා කියලා එයාලා ID එකත් ඉල්ලලා එහෙම බලනවා. ඉතින් අයියා කාඩ් එකක් හදලා තිබ්බ හින්දා අයියා හිටපු නිසා අවුලක් උනේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම එතෙන්ට සල්ලි දෙන්න ඕනේ. සල්ලි කොළ වලින් කාඩ් එකෙන් නෙමෙයි. ඉතින් අපි දැන් බිල් එක පේ කරලා ඉවර වෙලා බඩු ටිකක් දාගෙන ඊට පස්සේ දැන් යන්න තමයි හදන්නේ. අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. අපිට හැමෝම යන ගමන් අපේ යාළුවන්ගේ ගෙදරට එන්න කිව්වා රෑ කෑමට. ඉතින් එහෙටත් ගියා. එයාලා රසට රයිස් කොත්තු හදලා තිබ්බා. ඉතින් ගිහිල්ලා ඒවත් කාලා එහෙම තමයි අපි ගෙදර ගියේ. ඉතින් ඊළඟ සතියේත් ආයෙ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු.